සියුස් දෙවියන් පවා බය කරපු ට්‍රෝජන් යුද්ධයේ දරුණුම රණශූරයා ඔඩේසියස් නෙමෙයි. ඒ තමයි අකීලිස්. ඔයාගේ අම්මයාට පොඩි කාලෙදිම කරලා තියෙන අමුතුම විදිහේ මායාවක් හින්දා එයාව කාටවත් මරන්න බැරුණා කියලා මං අහලා තියෙනවා. ඔව් මීට අවුරුදු 3කට විතර කලින් අකිලිස්ගේ අම්මා එයාට අවුරුදු 2ක් විතර වෙද්දී වෙන කිසිම මිනිහෙක්ට ගන්න බැරි විදිහේ තීරණ දෙකක් එයාගේ ඉස්සරහින් තියෙනවා. පළවෙනි එක එයා ගෙදරට වෙලා හිටියොත් එහෙම අකිලිස්ට දීර්ඝ සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන්. If you stay in Larissa, you will find peace. හැබැයි යා මරණ දවසට කාලයත් එක්කම අකිලිස් කියන නම ඉතිහාසයෙන් මැකිලා යනවා. එතකොට දෙවෙනි තීරණය තමයි එයාට පුළුවන් ට්‍රෝයි වෝ එකට යන්න. If you go to Troy, the world will remember your name. එයා ඒ දූවිලි අතර තරුණ වයසින්ම මැරලා ගියත් එයාගේ නම ඉතිහාසයේ අවුරුදු ගාණක් පුරාවට රැඳිලා තියෙයි. ඉතින් එයාට ලැබුණ මේ තීරණ දෙකෙන් අකිලිස් එදා තෝරගත්තේ මේ දෙවෙනි තීරණය. ඒ මියාගේ අම්මත් සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි නේද? ඕකේ ෂෝ එයා තමයි ටේටිස් කියන දෙවඟන. තමන්ගේ පුතා අමරණීය කරන්න ඕන නිසා මෙයා අකිලිස්වත් අරගෙන පාතාල ලෝකේ මායිම් ගංගාව ළඟට යනවා. ඊට පස්සේ එයා අකිලිස්ගේ විලුඹෙන් අල්ලගෙන මේ ස්ටික්ස් ගඟේ යව සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. ඒක නිසා අකිලිස්ගේ මුළු ඇඟම ඕනෑම ආයුධයකින් ආරක්ෂා වුණා. හැබැයි එයාගේ අම්මා අල්ලගෙන හිටපර එකම විලුඹ එයාගේ එකම දුර්වලතාවය බවට පත් වුණා. කොහොම හරි ට්‍රෝජන් යුද්ධයට අවුරුදු 9ක් පෙරදී අකිලිස් ග්‍රීක හමුදාව මෙහෙයපු අගමෙම්නොන් එක්ක ප්‍රශ්නයක් දාගන්නවා. ඉතින් මේකෙන් මූඩ් ස්විං එකක් එන අකිලිස් තමන්ගේ කුඩාරමට වෙලා යුද්ධයෙන් ඈත් වෙලා ඉන්නවා. එයාලගේ ප්‍රබලම ආයුධයක් නැතුව ග්‍රීක හමුදාව දවසින් දවස පරදින්න පටන් ගන්න මෙතනදී නේද? ඔව් තමන්ගේ හමුදාව පෙරදෙන දිහා බලන් ඉන්න බැරි වුණා අකිලිස්ගේ හොඳම යාළුවා පැට්‍රොක්ලස් අකිලිස්ගේ බොඩි ආර්ම් එක දාගන්නවා. එයා මේක කරන්නේ ට්‍රෝයන් හමුදාව බය කරලා සරල වෙනස් පැත්තකට හරවලා දාන්න. ඒ ප්ලෑන් එක ටිකක් දුරට වැඩ කරා. හැබැයි ට්‍රෝයි වල ඔටුන් හිම කුමාරයා වුණ හෙක්ටර් මෙයාව මරලා දානකම් විතරයි. මේ මරණය ගැන අහුන ගමන් අකිලිස් එයාගේ ඩෙත් එක ඇවෙන්ජ් කරන්න ආයෙත් සරන් බිමට එනවා. එයා මෙතනදී කරපු සංහාරය කොච්චර ලොකුද කිව්වොත් මරුන් ට්‍රෝයන් හමුදාවේ සොල්දාදුවන්ගෙන් ස්කමැන්ඩර් කියන ගංගාව පවා හිර වෙලා තියෙනවා. අන්තිමේදී එයා ට්‍රෝයි නගරේ දොරටුව ළඟදී හෙක්ටර් වට කරද්දී හෙක්ටර් අකිලිස්ගෙන් මේ වගේ දෙයක් ඉල්ලනවා. මම මැරුණොත් මගේ මලසිරුර මගේ තාත්තට බාර දෙන්න. අකිලිස් කිව්වා සිංහයන් සහ මිනිස්සු අතර කිසිම ගනුදෙනුවක් නැහැ කියලා. There are no pacts between lions and men. එතකොට මේ වගේ වින් ස්ට්‍රීක් එකකෙද්දී අකිලිස් මැරුණ කොහොමද? මෙහෙමනේ අකිලිස් හෙක්ටර් මරා දැම්මා. ඊට පස්සේ එයාගේ බොඩි එක එයාගේ කරත් ගැට ගහලා එයාගේ පවුලේ බලන් ඉද්දිම නගරේ වටේ අරගෙන යනවා. හැබැයි දවස් කිහිපයකට පස්සේ අකිලිස්ගේ අම්මා එයාට කියපු අනාගත වාක්‍ය ඇත්තක් වෙන්න පටන් ගන්නවා. පැරිස් කුමාරයා විෂපෝපු ඊතලයක් අකිලිස්ගේ පැත්තට යවනවා. මේ ඊතලේ කෙලින්ම ඇවිල්ලා වදින්නේ අකිලිස්ගේ විලුඹට. අකිලිස් තරුණ වයසින්ම මැරලා ගියා. හැබැයි එයාගේ අම්මා එදා පොරොන්දු වුණා වගේම අදටත් අවුරුදු 3000කට ගියාට පස්සෙත් අකිලිස්ගේ නම අදටත් අමරණීයව තියෙනවා. ග්‍රීක් මෙතොලොජිස් වගේ දේවල් ගැන වැඩිපුර කතා කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මිත්ස් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.